ආයිබෝවන් කියලා සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. ඒ වගේම ඉතින් ඔයාලා මේ දවස්වල ගොඩාක් කාර්යබහුල වෙලා ඇති කියලා හිතනවා. මොකද අලුත් අවුරුද්දත් එක්ක රෙදි ගන්න තියෙනවා, ගෙවල් අස් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඔයාලා ගොඩාක් කාර්යබහුල වෙලා ඇති නේද? අද දවස නම් අද ඉතින් පරණ අවුරුද්දනේ. ඒතකොට පරණ අවුරුද්ද කියන්නේ ඉතින් මාරම වැඩ ගොඩක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉස්සෙල්ලාම පුංචි ප්‍රාර්ථනාවක් මමත් කරන්නම්. හිතින් උදා වෙන අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ කිරියෙන් පැනියෙන් ඉතරන හිතන පතන සියලුම දේවල් සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා මම ඔන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පුංචි ප්‍රාර්ථනාවත් එක්ක අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් ඔයාලට වාගෙම අද පරණ අවුරුද්ද දවසේ අපිටත් ඉතින් පුංචි ඉතුරු වෙන වැඩ ටිකක් කරන්න තියෙනවා. ඉතින් ඒ අතරේ මම හිතුවා අපි අද උදේවරුව ගත කරේ කොහොමද කියලා ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඔන්න ඉතින් උදේම කියන්නේ ඊයේත් පොඩ්ඩක් රැ වෙනකම් අපි 15 වෙනිදා දාන තියෙන ඕඩර් සූදානම් කරා. ඉතින් චුට්ටක් දවල් වෙනකන් නිදාගත්තා. මේ දවස්වල මහත්තයයි පුතයි දෙන්නම ගෙදරනේ. ඉතින් ඒක නිසා උදේ පාන්දරම නැගිටලා උයන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. කට්ටියම ගෙදර ඉන්න නිසා ඉතින් ඔන්න 7ට විතර ඇති මං අද නැගිටිනකොට. ඉතින් උදේම නැගිටලා රෙදි ටික හොදලා දැම්මා. රෙදි ටිකක් එකතු වෙලා තිබුණා. ඉතින් ඒ ටික හොදලා වේලෙන්න දාලා මිදුලතු ගන්න ගත්තා. ඉතින් මේ උදේට අපේ පැත්තේ පරිසරයේ තියෙන්නේ ඔන්න ඔය විදිහට කොළ පාටට. ඉතින් ආස හිතෙනවා නේද දැක්කාම. ඔන්න ඉතින් මං ඊට පස්සේ මිදුලතු ගන්න ගත්තා. මම මිදුලතු ගානකන් ඉතින් පුතාලා දෙන්නත් එළියේ තමයි ඉන්නේ. ඉතින් එක සෙල්ලම් කර එයාලත් ඉන්නවා මිදුලට වෙලා. අම්මෝ ඉතින් මේ දවස්වල මාරම අවුවක් වැටෙන්නේ. ඔයාලගේ පැත්තටත් එහෙමද? ඉතින් අපේ පැත්තටත් මාරම අවුවක් වැටෙන්නේ. සාමාන්‍යයෙන් මේ එළියේ වැඩ කරන ඒවා උදේම ඉවර කරගන්න ඕනේ. ඇත්තටම මේ දවල් වෙනකොට එළියේ ඉන්න බැරි තරම් මාර අවුවක් වැටෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මිදුලේ මතු ගන්න චුට්ටක් දවල් වුණාම හරි කම්මැලි ගතියක් තියෙනවා. ඒක නිසා ඉතින් මම උදේම රෙදි හොදපු ගමන් කරේ මිදුලතු ගාන එක. ඔන්න ඉතින් මිදුලතු ගාලා මම මිදුලතු ගාන අතරට පොඩි දෙන්න මම කිව්වනේ මමත් එක්කම ඉන්නේ කියලා. ඉතින් ඔන්න ලොකු පුතත් එක්ක චූටි පුතා හැංගි පුතන් සෙල්ලම් කරන්න ගත්තා. ඔන්න ඉතින් මේ වෙනකොට නම් මම කතා කර මිදුල සම්පූර්ණයෙන් අතු ගාලා ඉවරයි. ඔන්න ඉතින් බලා ගන්නකෝ මගේ මිදුල අතු ගාලා ඉවරනාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති අර මේ චුට්ටක් අර වල වාගේ තියෙනවා. එතන හැදුවට හරියන්නේ නැහැ. පස් ලෝඩ් එකක් මේ ට්‍රැක්ටර් වලින් ගෙනත්ම දාන්න ඕනේ. මොකද අර බස් එක දාන නිසා එතන කොච්චර පස් පිරෙව්වත් වැඩක් නැහැ. චුට්ටක් වහිනකොට එතන ආයේ මඩ වෙලා ওই විදිහට වල ගැහෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නේ මේ ලොකුවට මිදුලේ මල් වවන්නෙත් නෑ. මොකද මට අර මගේ අර බිස්නස් එකේ වැඩත් එක්ක මට මේ මල් පැලවවල සාතු කරන්න විදිහක් නෑ. ඒතකොට චුට්ටක් මිදුල හැඩි වෙනවා. ඒක නිසා මම ඔය පොඩිවට මිදුල ලොකුවට හදාගෙන ඉන්නවා. එනකොට ලොකුවට මල් පස්සේ යන්නේ නෑ. ඉතින් මේ රුක් අත්තන වගේක් නම් තිබුණා. මං ඉතින් රුක් අත්තන වලට වැඩි වතුර ඕනෙත් නෑනේ. ඒක නිසා මේ ඒවා පැලවෙන්න දාලා තිබුණා. දැන් ඒවා ටික නම් මං හදාගත්තා. හදලා මේ ඒ එතන තිබ්බ ගොල්ලත් මං එතෙන්ටම එකතු කරා. මොකද නැත්තම් අවුව වැටෙනකොට මේ පර වෙලා වදියොත් කියලා මං එතන තිබ්බ රොඩු ටිකත් ගස් වටේටම එකතු කරා. උදුළු ගාලා තියෙන හින්දා හවස් වෙනකොට ඒ රොඩු ටික නම් මැරිලා යනවා. ඉතින් අපි අර දවස්වල මේ පොල්ලෙලි කෑලි වෙනුවනේ. ඉතින් පොල්ලෙලි කෑලි වල තිබුණ අර කුඩු ටික සේරම ওই පල්ලහැට තමයි හේදිගෙන ගිහින් තිබුණේ. ඒක නිසා මේ එතන ඔය මං එකතු කරලා දාන්නේ ඒ පොල්ලෙලි කෑලි වල කුඩු. ඉතින් හොඳ පෝර රසයක් තියෙනවා. මම කලින් හදලා තිබුණු රුක් අතන ගසත් හොඳට කොළ එහෙම ලුක් වෙලා එතන තියෙනවා. මට ඉතින් ඒක නිසා ආස හිතුණා මම අර ඉස්සරහා හදලා තිබුණේවත් ගලවලා මම මෙතනින් ගෙනත් ඇදුවා. මේ ඒ විදිහට ඒ ටිකත් හදාගන්න මේ මොකද මේ පොහොර රසයේ තියෙන හින්දා. ඉතින් මම හදලා මල් පැල ටික ওই විදිහට හදලා වතුර ටිකකුත් දැම්මා. මේ එතකොට ඉතින් මුල ශක්තිමත් වෙන්නත් හොඳයි. අවුව වැටෙනව නැත්තම් එපා වෙනවා. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් කරලා දැන් නම් ඕන් අපි 4 දෙනාම තේ ටිකක් බොන්න කියලා තමයි හදන්නේ. මම ඉතින් මේ පැණිවලු නම් හැදුවේ ඊයේ අවුරුද්දට මම පැණිවලු ටිකක් හැදුවා. ඉතින් පැණිවලු එහෙම කන්න ගොඩක් අය ආසයිනේ. ඒක නිසා වුණ පැණිවලු ටිකක් හදාගත්තා. ඒ වගේම ඉතින් තේ බොන්නත් ගත්තා. ඉතින් ඔයාලට කොහොමද අලුත් අවුරුද්ද සුබයිද අසුබයිද? ඉතින් සුබයි අසුබයි කියලා දෙයක් නැහැ. ඉතින් අපේ හිතේ සතුට තමයි තියෙන්නේ. මම නම් හිතන්නේ ඉතින් අපිට තියෙන විදිහට දරුවොත් එක්ක මේ හිතේ සතුටින් අවුරුද්ද සැමරුවා නම් එච්චරයි නේද?
පුළුවන් නම් ඇඳුම් ගන්නවා නැත්තම් නොගෙන ඉන්නවා කැවිලි ಜಾති හදන්න පුළුවන් නම් හදනවා නැත්තම් නොගෙන ඉන්නවා. ඉතින් තියෙන දෙයින් සතුටු වෙලා මේ අවුරුද්ද කොහොම හරි ගත කරමු. ඉතින් මේ අවුරුද්දේ මොනවා හරි ඇඳුමක් පැළඳුමක් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එතකොට රස කැවිලි මොනවා හරි හදා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලා හිතන්න අනිවාර්යෙන්ම මම ලබන අවුරුද්දේ මීට වඩා හොඳට මේ අවුරුද්ද සමරනවා කියලා. ඉතින් මට හිතෙන්නේ ඒක තමයි අපි හිතට ගන්න ඕනේ. බැරි වුණ දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ අපි ලබන අවුරුද්දේ මීට වඩා හොඳට ඒ දේවල් කරගන්නවා කියලා. ඔන්න ඉතින් කතා කර ඉන්න ගමන් දැන් නම් මම හදන්නේ මං උදේට අද කෑම හැදුවේ නෑ. බත් එක හදාගන්න තමයි. ඉතින් මම අද වෙනසකටත් එක්ක පොඩි වෙනසක් කරලා තමයි බත් එක උයාගන්නේ. ඉස්සෙල්ලාම රයිස් කුකර් එක ස්විච් එක ඔන් කරලා තෙල් ටිකක් පැහෙන්න තියලා ඒකට මම සුදු ලූණු එතකොට ලූණු කුරුඳු කෑල්ලක් එතකොට කරාඹු නැටි ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාලා මේ චුට්ටක් ඒවා බැදෙන්න තියෙනවා. ඉතින් මේ විදිහට බත් එක හදපුවාම මාරම සුවඳයි. මේවා ටික බැදෙනකොට මාරම සුවඳයි ගෙදරම. ඉතින් හැමදෑම නෙවෙයි ඔය මට ඉතින් වෙලාව තියෙන වෙලාවට නිමාඩු වෙලාවට මේ සාමාන්‍ය කලාතුරකින් වාගේ මේ විදිහටත් පුංචි වෙනසක් කරනවා. ඉතින් මම ඒකටම කහගුළු ටිකක් දැම්මා. එතකොට බත් එකට ලස්සන පාටක් එනවා. මම මේ ටික ලෑස්ති කරන්න කලින් හාල් ටික හොදලා හාල් ටිකේ වතුර බේරෙන්න තියලා තියෙන්නේ. ඔන්න දැන් මම මේ අර ටික බැදුනට පස්සේ මේ විදිහට හාල් ටිකත් එකතු කරනවා. එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ බත් එක මං හිතනවා සමහර අය නම් ගොඩක් අය දන්නවා ඇති. මේ හරිම රසයිනේ. ඉතින් මේ බත් එක ඉදුණට පස්සෙත් ගෙදර මාරම සුවඳක් එනවා. හරිම රසයි. ඉතින් හැමදාම නම් කන්න බෑ. මොකද තෙලුත් දාලානේ. ඉතින් හැමදාම නම් කන්න බෑ. කලාතුරකින් වාගේ වෙනසකටත් එක්ක හොඳයි. ඉතින් ඔන්න හදපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලත් හදලා බලන්නකෝ. ඔන්න වතුර ටිකුත් දාලා මම බත් එක පැහෙන්න තිබ්බා. ඔන්න ඔය විදිහට බත් එක ඉදෙනකන් ඉතින් මේ මගේ ආදරණීය යාළුවෝ යාලා ගොඩාක් 15 වෙනිදාටත් දාන්න මට ඕඩර් ගොඩක් වෙන් කරලා තියෙනවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඒ වෙන් කරලා තියෙන ඕඩර් එකින් එක මහන්න. ඉතින් 14 වෙනිදා ඉතින් අපි ගමේ යන්නත් ඕනේනේ. අපි හිතාගෙන ඉන්නවා 14 වෙනිදා ගමේ යනවා කියලා හවස. ඒක නිසා ඉතින් මම අද පුළුවන් තරමක් ඔයාලා දුන්න ඕඩර් ටික මහලා පුළුවන් තරමක් කියන්නේ ඔයාලා මට කලින් ඕඩර් ගොඩක් අය දාලා තිබුණා 15 වෙනිදාට දාන්න කියලා. ඉතින් ඒවා සේරම ටික මම 15 වෙනිදාට දානවා. ඉතින් ඒ ඕඩර් දාපු අයත් මම ආදරෙන් මතක් කරනවා රිටර්න් කර ඕඩර් එක ගන්න කියලාත්. ඔන්න ඉතින් ඔන්න ඔය විදිහට මම මේ ටික සේරම මහ ගන්නවා. ඉතින් එක පැත්තක් මේ විදිහට මහ ගත්තාම ලේසි මේ ටට්ටක් ගාලා මහගෙන යන්න. ඒක නිසා මම එක පැත්තක් මහගෙන ටට්ටක් ගාලා මේ එතකොට අනිත් පැත්ත මහ ගන්න තියෙන්නේ. ඉතින් අද මහත්යක් තියෙන නිසා එයා ඔලොක් කරලා දෙනවා මහාන කෑල්ල. එතකොට ගොඩක් ලේසි. වීඩියෝ එකේ යන අතරතුර පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයා තාමත් මගේ වීඩියෝ බලන්නේ මාව subscribe නොකර නම් subscribe කරලා මගේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි තව පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට අවුරුද්දට කලින් අපෙන් ලස්සන කලිසමක් ලස්සන කියුලට් එකක් මිලදී ගන්න බැරි වුණා නම් ඔන්න ඉතින් ඔයාලට පුළුවන් අවුරුදු වලින් පස්සේ ඔයාලට මිලදී ගන්න අද ඉඳලා ඔන්න ඕඩර් දාන්න. හැබැයි ඒ ඕඩර් එක ඉතින් අද පරණ අවුරුද්දනේ. අවුරුදු වලින් පස්සේ තමයි එන්නේ. මොකද පෝස්ට් ඔෆිස් එක 15 වෙනිදා ඉඳලා වැඩ. ඉතින් අපිත් එදා ඉඳලා වැඩ. ඔයාලා ඉල්ලලා තියෙන ඕඩර් ටික අපි එදා ඉඳලා සුපුරුදු විදිහට දානවා. ඉතින් ඒක නිසා ඔන්න පුළුවන් ඔයාලට අපෙන් දැන් ආයෙ ඕඩර් දාන්න. ඉතින් ඔන්න මගේ channel එකට අලුතෙන් එකතු කෙනෙක් නම් ඔයා අද නම් මගේ වීඩියෝ බලන්නේ. ඔයාට අපේ දිග කලිසම හා කියුලට් එක ගැන පුංචි අදහසක් ගන්න මගේ කලින් වීඩියෝ බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ පුංචි මතක් කිරීම ටිකත් එක්ක අදට මගේ වීඩියෝ එකෙන් මම සමුගන්නම්. නැවතත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. WhatsApp නම්බර එක දාලා තියෙනවා මම වීඩියෝ එකේ. ඉතින් ඕඩර් එකක් දාන කෙනෙක් WhatsApp එක පැත්තට එන්න කියලාත් මතක් කරනවා.